අයිබෝන් කියලා පිළිගන්නවා ෆිසිකල් සයින්ස් MCQ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ ෆිසික්ස් MCQ series එකේ discussion program එකත් එක්ක. course introduction video එකේ සඳහන් කර විදිහටම ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ description box එකේ තියෙන Microsoft Form link එක හරහා paper එක කරන්න. එහෙම කරන්න පුළුවන් පළවෙනි 100 දෙනාට විතරයි. ඉතින් ඔයාලට එහෙම paper එක කරන්න බැරි වුණා නම් ඔයාලට පුළුවන් ඊට යටින් තියෙන WhatsApp channel එකට ඔය Telegram channel එකට join වෙලා paper එකට අදාළ PDF එක ලබා ගන්න. paper එක කරලා ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ discussion video එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අපේ comment section එකේ හරි Telegram channel එකේ හෝ WhatsApp channel එකෙන් අපිව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. මේ තමයි 2010 4වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අහලා තියෙන්නේ පුද්ගලිකයෙකුගේ අක්ෂිකාචයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර 1.7 සෙන්ටිමීටර වේ. සම්පූර්ණ වශයෙන් විඩාවකින් තොරව පවතින විට අක්ෂිකාචයේ නාභිය දුර වන්නේ. හරි ඉතින් මේකෙදී අපිට භෞතික විද්‍යාව අපේ සිලබස් එකේ 3 වෙනි පාඩමේ උගන්වන ඇසාශ්‍රිත මූලධර්ම වලින් තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න තියෙන්නේ. ඉතින් ඇස විවේකීව තිබෙනවා කියන්නේ. ඇස පූර්ණ වශයෙන් විඩාවකින් තොරව පවතින විට ඇස ඉතා ඈත පිහිටි වස්තුවක්. මේක අපි සෛද්ධාන්තිකව ගන්නවා අනන්තයේ ඇති වස්තුවක් බලා සිටින අවස්ථාව තමයි ඇස විවේකීව තිබෙන අවස්ථාව කියන්නේ. එතකොට ප්‍රතිබිම්බය ඇති වෙන්නේ පැහැදිලි පෙනීමක් ලබා ගැනීම සඳහා ඕනෑම වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඇහි ප්‍රතිබිම්බය ඇති වෙලා අපිට ඒක නිරීක්ෂණය වෙන්නේ. ඉතින් නාභිය දුර අපි මේකදී හොයලා ගමු. එතකොට මේක වෙන්නේ වස්තුවක අනන්තයේ තියෙද්දි අපිට තියරවිල්දු ගන්නවා හැමතිස්සෙම ඈත තියෙන වස්තුවකින් අපේ ඇස මත පතනය වෙන්නේ සමාන්තර ආලෝක කිරණ කියලා. ඉතින් මේ සමාන්තර ආලෝක කිරණ කාචය හරහා ගොස් නාභිගත වන්නේ එහි නාභිය මතයි. ඉතින් එතකොට මේ ඇස විවේකීව තියෙනකොට කාචයේ සිට දෘෂ්ටි විතානයට ඇති දුර 1.7 සෙන්ටිමීටර යනුව එම අවස්ථාවේ කාචයේ නාභිය දුර වෙන්න ඕන. එම නිසා අක්ෂිකාචයේ නාභිය දුර දෘෂ්ටි විතානයට ඇති දුරට සමාන වෙන්න ඕන. ඒක නිසා මෙන්න මේ නාභිය දුර වෙන්නේ 1.7 සෙන්ටිමීටර. උත්තරේ උත්තරාංක 5. මේ තමයි 2011 8වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අහලා තියෙන්නේ රථවාහන එන්ජිමක ඇති සිලින්ඩර තුල පවතින වායුව එනම් වාතය සහ පෙට්‍රල් මිශ්‍රණය එහි මුල් පරිමාවෙන් 9 එකකට සම්පීඩනය වේ. ආරම්භක පීඩනය වායුගෝලය එකවන අතර ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 27ක් වේ. සම්පීඩනයෙන් පසු පීඩනය වායුගෝල 21ක් නම් සම්පීඩනීය වායුවේ උෂ්ණත්වය වනුයි. ඉතින් මේ ගාන හදද්දී අපිට කියලා තියෙනවා වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ ඇයි උපකල්පනය කරන්න කියලා. ඉතින් අපිට මෙන්න මේ සමීකරණය දාගන්න පුළුවන්. මේ සමීකරණය හැදිලා තියෙන්නේ බොයිල් නියම සහ චාල්ස් නියමය එකතු කරලා මේක සංයුක්ත වායු සමීකරණය කියලා මේකට කියනවා. මේක පරිපූර්ණ වායු සඳහා විතරයි බලංගු. ඒතර මේ දත්ත ටික මේ ආකාරයට ආදේශ කරයන් පස්සේ දෙපැත්තෙම තියෙන v කැපිලා යනවා. ඊට පස්සේ අපි මේ කැල්කියුලේෂන් පැත්ත බලුවොත් එසාරට තියෙන T2 උක්ත කරන්න. එතකොට එනවා කෙල්වින් 700යි කියලා. ඊට පස්සේ අපි කෙල්වින් අගය සෙල්සියස් අංශක අගයකට හදාගන්න 700න් ඍණ 273ක් අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා සෙල්සියස් අංශක වලින් උෂ්ණත්වය 427යි කියලා. ඉතින් මේකේ නිවැරදි උත්තරය වෙන්නේ උත්තරාංක 3. මේ තමයි 2013 15 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය අහලා තින්නේ ඇදිතන්තුවක් පුඩු 4ක් සහිතව කම්පණය වේ. කම්පන සංඛ්‍යාතය දෙගුණයකින් වැඩි කළ විට සෑදෙන පුඩු සංඛ්‍යාව විය හැකියි. ඉතින් මේක පොඩි කැල්කියුලේෂන් එකක් තමයි කරන්න තියෙන්නේ. හරිම සරලයි. ඉතින් මේ මූලික මූලධර්මය වෙන්නේ ඇදිතන්තුවක ස්ථාවර තරංග ඇතිවන විට එහි සංඛ්‍යාතය සහ පුඩු සංඛ්‍යාව අතර සම්බන්ධය හොයන එක. ඉතින් අපිට එන්නේ මෙන්න මේ සූත්‍රයෙන් ලබා ගන්න පුළුවන්. මේක n කියන්නේ පුඩු සංඛ්‍යාව, v කියන්නේ තරංගයේ ප්‍රවේගය, ඒ වගේම l කියන්නේ තන්තුවේ දිග. හරි. එතකොට මෙම සූත්‍රයට අනුව තන්තුවේ ආතතිය සහ දිග නියතව පවතින විට පුඩු සංඛ්‍යාව සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතික වෙනවා. එතකොට ආරම්භක අවස්ථාවේදී පුඩු සංඛ්‍යාව 4යි. ආරම්භක සංඛ්‍යාතය f1 කියලා අපි ගත්තොත් දෙවන අවස්ථාවේදී සංඛ්‍යාතය දෙගුණ වෙලා තියෙනවා. එතකොට අලුත් සංඛ්‍යාතය f2 සමාන වෙනවා 2යි f1. එවිට නව පුඩු සංඛ්‍යාව අපි n2 කියලා ගමු. n2 තමයි අපිට හොයන්න තියෙන්නේ. ඉතින් මේ සමානුපාතික සම්බන්ධයට අනුව මෙන්න මේ ආකාරයට ගිහිල්ලා අපිට n2 වගේ ගන්න පුළුවන්. n2 වෙන්නේ 8යි. උත්තරය අංක 5. ඉතින් මේකෙදී සංඛ්‍යාතය දෙගුණ කරන විට පුඩු සංඛ්‍යාව දෙගුණ වෙනවා. පුඩු ගණන වෙන්නේ 8යි. මේ තමයි 2011 20 වෙනි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්නය අහලා තින්නේ ආධාරකයක් මත සවිකර ඇති ඕවල් පෙනෙත්තක එල් අවතල කාචයක් මගින් සාදනු ලබන I ප්‍රතිබිම්බය වස්තු අල්පෙනෙත්ත සමග එක එල්ලේ සිටින ලෙස සකසා කාචයෙහි කේන්ද්‍රයේ කපන ලද කුඩා H සිදුරක් තුලින් බලනු ලැබේ. ඕ වස්තුව අල්පෙනෙත්ත සහ I ප්‍රතිබිම්බය පෙනෙන ආකාරයෙන් නිවැරදිව දක්වනු ලබන්නේ කුමන රූපයෙන්ද? අපි ඩයග්‍රෑම් පහක් දීලා තියෙනවා. හරි අපි මේක පොඩි විග්‍රහ කිරීමක් තුලින් උත්තරය ලබා ගන්න බලමු. ඉතින් මේ ප්‍රතිබිම්බයේ ස්වභාවය ගත්තොත් අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට සෑම විටම ලැබෙන්නේ තාත්වික නොවන උඩුකුරු සහ වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බ. මේක ඔයාලා තියරි දැනන් ඉන්න ඕනේ. මගේ මතකයේ මේක තියෙන්න ඕනේ. මේ දර්ශන වෙන ආකාරය බලුවොත් මෙහිදී කාචයේ මැද ඇති සිදුර එනම් H සිදුර තුලින් අප දකින්නේ වස්තුව ඍජුවම තමයි අපි දකින්නේ. එම නිසා සිදුර තුලින් පෙනෙන වස්තුව එහි නියම ප්‍රමාණයෙන් සහ ස්වභාවයෙන් පේනවා. ඒ වගේම කාචය L ඇති කොටසින් අප දකින්නේ වස්තුවේ ප්‍රතිබිම්බය. මේ කාචය මගින් සෑදෙන ප්‍රතිබිම්බය තමයි දකින්නේ. ඉතින් සිදුර H තුලින් වස්තුව O උඩුකුරු බැවින් සිදුර තුලින් පෙනෙන කොටසද උඩුකුරු වෙන්න ඕන. කාචය L හරහා අවතල
කාචයකින් ලැබෙන ප්‍රතිබිම්බය උඩුකුරු නමුත් වස්තුවට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ නිසා කාචය හරහා පෙනෙන ප්‍රතිබිම්බය I සිදුරු තුලින් පෙනෙන කොටසට වඩා සිහින් හෝ කුඩා වෙන්න ඕනේ. ඒක මේ නිවැරදි පිළිතුර අපි තෝරද්දී මේකේ 1 සහ 4 ප්‍රතිබිම්බය උඩුකුරු ලෙස දක්වලා තියෙනවා. නමුත් අවතල කාචයකින් ලැබෙන ප්‍රතිබිම්බය සෑම විටම වස්තුවට වඩා කුඩා වෙන්න ඕනේ. ඒක නිසා රූපය එක දෙස බැලුව විට කාචය හරහා පෙනෙන ප්‍රතිබිම්බය I සිදුරු තුලින් පෙනෙන වස්තුවට වඩා ප්‍රමාණයෙන් කුඩා. එනම් සිහින් බව පැහැදිලි වෙනවා. ඒක හින්දා මේක උත්තරය වෙන්නේ උත්තර අංක 1. මේ තමයි 2012 22 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අහලා තියෙන්නේ ස්කන්ධය M වූ මෝටර රථයක් තිරස් සමතල පාරක පිහිටි වක්‍රතාරය R වෘත්තාකාර වංගුවක් V වේගයකින් හසුරුවයි. මෝටර රථය ලිස්සා යයි නම් මේක දීලා තියෙනවා μ යනු පාර සහ ටයර් අතර ඝර්ෂණ සංගුණකය කියලා. හරි අපි උත්තරය ගන්න බලමු. ඉතින් මේකේ මූලධර්මය ඉදිරියට භාවිත කරන්නේ මෝටර රථයක් වක්‍ර පාරක් ගමන් කරන විට එහි කේන්ද්‍රාභිසාරී බලය අවශ්‍ය වෙනවා. මේකේ ලිස්සා නොයා වංගුව ගන්න. ඉතින් තිරස් පාරකදී මෙම බලය සපයනු ලබන්නේ ටයර් සහ පාර අතර පවතින ඝර්ෂණ බලය මගින්. ඒ වගේම මේක පියවරෙන් පියවර අපි ගාන හදාගෙන ගියොත් ඉස්සෙල්ලාම කේන්ද්‍රාභිසාරී බලය සොයන සූත්‍රය ගමු. ඒක තමයි F සමානයි mv වර්ගයට r. වගේම උපරිම ඝර්ෂණ බලය අපිට ගන්න පුළුවන්. මේකේ ඝර්ෂණ සංයුගය μ නම් මේකේ r කියලා තියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය. ඉතින් උපරිම ඝර්ෂණ බලය කියන්නේ μ වරක් r. ඒ කියන්නේ μmg කියන එක තමයි උපරිම ඝර්ෂණ බලය ලැබෙන්නේ. ඉතින් ලිස්සා යාමට තියෙන කොන්දේසිය තමයි මෝටර රථයේ ලිස්සා යන අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය ලබා දීමට පාරේ පවතින උපරිම ඝර්ෂණ බලයට නොහැකි වූ විට. ඒතකොට මේ ලිස්සා යාම සිද්ධ වෙන්නේ කේන්ද්‍රාභිසාරී බලය උපරිම ඝර්ෂණයේ බලයට වඩා වැඩි වුණාම. ඒ කියන්නේ mv වර්ගයට r කියන එක වැඩි වෙන්න ඕනේ μmg වලට වඩා. ඉතින් මේ සමීකරණය සුළු කරද්දී අපිට දෙපැත්තෙම තියෙන mv වත් කරන්න පුළුවන්. ඒතකොට v වර්ගයට r විශාලයි μg කියලා එනවා. ඊට පස්සේ අපි r අනිත් පැත්තට දැම්මොත් v වර්ග විශාලයි μrg කියලා එනවා. ඊට පස්සේ v යුක්ත කරායින් පස්සේ අපිට එනවා v විශාලයි μrg වල භාගේ බලය කියලා. එතකොට මේකේ උත්තරය ලැබෙන්නේ උත්තර අංක 4. මේ තමයි 2015 26 වෙනි ප්‍රශ්නය. පීඩන පරිමා රූප සටහනේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක නියත ස්කන්ධයක් චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. A, B, C, D සහ E ලක්ෂවල උෂ්ණත්ව පිළිවෙලින් TA, TB, TC, TD සහ TE නම් අපිට ප්‍රකාශන පහක් දීලා තියෙනවා. සත්‍ය ප්‍රකාශනය තමයි තෝරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ අපිට දීලා තියෙන රූප සටහන අනුව මේකේ කඩේරින් දක්වලා තියෙන ඒ කොටු වලට අගයන් ආදේශ කරලා තමයි මම මේ උත්තරයට ගිහිල්ලා දෙන්නේ. ඒතර ඕන එකකට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකේදී අපි පරිපූර්ණ වායු සමීකරණය සැලකුවොත් n සහ r අගයන් නියත වෙනවා. එතකොට මේකේ උෂ්ණත්වය පීඩනය සහ පරිමාව අතර ගුණිතයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඒ කියන්නේ PV අගය වැඩි වෙනවා එම ලක්ෂණයේ උෂ්ණත්වයද වැඩි වෙන්න ඕන. ඉතින් මේ හැම ලක්ෂයකදීම පීඩනය සහ පරිමාව අපි කොටු ගණනට ආදේශ කරලා PV අගය ලබාගෙන තියෙනවා. ඉතින් මේ දැන් ඔයාලට දැක්වෙන්නේ මේකේ හරි උත්තරය කරා යද්දී අපි අනුගමනය කරන්න ඕන ස්ටෙප්ස් ටික. ඉතින් මේකේ උත්තරය වෙන්නේ මෙන්න මේ මම දීලා තියෙන උත්තරය. මේ තමයි උත්තර අංක 3. මේක පහසු ප්‍රශ්නයක්. මේක තවත් විවරණයක් ඕන අපේ වෙබ්සයිට් එක through ආඩ පුළුවන් මේකේ ටිකක් සවිස්තරාත්මක විවරණයක් ලබා ගන්න. මේ තමයි 2015 35 වෙනි ප්‍රශ්නය. දැකපුවම ප්‍රශ්නය පොඩ්ඩක් සංකීර්ණයි වගේ තමයි දකින්න තියෙන්නේ. ප්‍රශ්නේ කියවලා බලමු. රූපේ පෙනෙන පරිදි සැනකෙලයක ඇති අරය R තිරස් මෙරුගරවුමක x සමාන ඍණ r හි ළමයෙක් සිටගෙන සිටි. xy යනු මෙරුගරවුමකට සවි කර ඇති ඛණ්ඩාංක පද්ධතියක් වන අතර y අක්ෂය මෙරුගරවුමේ භ්‍රමණාක්ෂය ඔස්සේ පිහිටයි. ඝර්ෂණයෙන් තොර බෙයාරිමක් මත එළවුම් මෝටරයක් මගින් මෙරුගරවුම එහි අක්ෂය වටා නියත ඔමේගා නෝට් කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වීමට සලස්වන අතර පසුව එළවුම් මෝටරය රහිතව නිදහසේ භ්‍රමණය වීමට සලස්වනු ලැබේ. දැන් ළමයා මෙරුගරවුමේ විශ්කම්භය ඔස්සේ x සමානයි ධන r ස්ථානය දක්වා x දිශාවට ගමන් කරයි නම් මෙරුගරවුමේ කෝණික ප්‍රවේගය ඔමේගා ළමයාගේ පිහිටීම x සමග වෙනස් වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබයි. ඉතින් මේකෙදි අපිට ඩයග්‍රෑම්ස් පහක් දීලා තිනවා උත්තර හැටියට. අපි නිවැරදි උත්තරය කරා යමු. හරිද? මේ ප්‍රශ්නය කෝණික ගම්‍යතා සංස්ථිතික නියමය පදනම් කරගෙන තමයි අපිට හදන්න තියෙන්නේ. ඉතින් මෝටරය ඉවත් කර ඇති නිසා පද්ධතියේ මුළු කෝණික සංයෝගය හෙවත් කෝණික ගම්‍යතාවය L සමානයි I ඔමේගා වලින් ගන්න පුළුවන්. මේ අවස්ථිති ගුණය I කියන එක ළමයා විශ්කම්භය ඔස්සේ මැදට x සමානයි බිඳුවට යන විට භ්‍රමණාක්ෂයේ සිට ඇති දුර අඩුවන නිසා පද්ධතිය I අගය අඩු වෙනවා. මැද සිට නැවත x සමානයි ධන r වෙත යන විට I අගය වැඩි වෙනවා. ඉතින් කෝණික ප්‍රවේගය සැලකුවොත් L නියත නිසා I අඩු වෙන විට ඔමේගා වැඩි වෙන්න ඕනේ. මොකද I කියන එක ප්‍රතිලෝමව සමානුපාතිකයි කෝණික ප්‍රවේගය. එනම් ළමයා මැදට එන විට කෝණික ප්‍රවේගය වැඩි වී පරිමාගයක් එන නැවත කෙළවරට යන විට අඩු විය යුතුයි. මේ සම්බන්ධය රේඛීය නොවන නිසා ප්‍රස්ථාරයේ වක්‍ර හැඩයක් ගන්න ඕනේ. ඒතර මේක නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2.
මේ තමයි 2022 36 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය කියලා තියෙන්නේ පැත්තක දිග 10 සෙන්ටිමීටර වන සමජාතීය ලී ගණකයක් රූපයේ පෙන්වා ඇති පරිදි දුනු තරාතියකට ගැට ගැසූ සැහැල්ලු තන්තුවක් මගින් ජල ටැංකිය තුළ එල්ලා ඇත. ලී සහ ජලයේ ඝනත්වය පිළිවෙලින් ඝන මීටරයට කිලෝග්‍රෑම් 800 සහ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000 වේ. තරාදියේ පාඨාංකය 3 නිව්ටන් නම් ජලය තුළ ඇති ලී පරිමාව කොපමණද? ඉතින් මේ ගැටලුවේදී මේ ලී කුට්ටිය මත බල 3ක් ක්‍රියා කරනවා. ඒ තමයි ලී කුට්ටියේ බර පහළට ක්‍රියා කරනවා W කියලා අපි ගමු. මූලයේ ආතතිය ඉහළට ක්‍රියා කරනවා. ඒක නිව්ටන් 3යි කියලා අපිට දීලා තියෙනවා. ඒ වගේම ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම ඒකත් ඉහළට ක්‍රියා කරන්නේ. ඒක අපි U කියලා ගමු. ඉතින් මේ ලී කුට්ටියේ පරිමාව අපිට හොයාගන්න පුළුවන් 10 3 වෙනි බලය. ඒ කියන්නේ 1000 ඝන සෙන්ටිමීටර. ලී කුට්ටියේ බර හොයාගන්න පුළුවන් V rho G සමීකරණයට දීලා තියෙන දත්ත ඇතුළත් කරලා. එතකොට එනවා ලී කුට්ටියේ බර නිව්ටන් 8යි කියලා. ඉතින් සමතුලිතතාවය ගන්නේ W සමානයි T ධන U කියලා ගන්න පුළුවන්. ඉතින් මේකේ W අගය නිව්ටන් 8යි. ඒ වගේම T අගය නිව්ටන් 3යි නම් අපිට U අගය ලැබෙනවා නිව්ටන් 5යි කියලා. ඒතර ගිලී ඇති පරිමාව අපිට V rho G සමීකරණයට ආදේශ කරලා ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ආකාරයට අඩු උත්තරය ලැබෙනවා. මේකේ ගිලී තියෙන පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර 500යි කියලා. උත්තරය වෙන්නේ උත්තරාංක 2. මේ තමයි 2012 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නය කියලා තින්නේ කාලය සමග අංශුවක ප්‍රවේගයේ විචලනය රූපයේ පෙන්වා ඇත. අනුරූප විස්ථාපන කාල ප්‍රස්ථාර වක්‍රය හොඳින්ම නිරූපණය වන. ඉතින් ප්‍රවේගයේ ධන කාල සීමාව අපි සැලකුවොත් ඒ තමයි t = 0 සිට v = i බිඳුවට එනකන් සැලකුවොත් ප්‍රස්ථාරයේ ආරම්භයේ සිට ප්‍රවේගයේ බිඳුව වන තෙක්ම ප්‍රවේගයේ ධන අගයක් තමයි පවතින්නේ. එම නිසා විස්ථාපනයේ දිගින් දිගටම වැඩි වෙන්න ඕන. විස්ථාපනයේ උපරිම වන්නේ ප්‍රවේගයේ හරියටම බිඳුව වන අවස්ථාවේදී. ඒක ඔයාලා දන්නවා. මොකද vt ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ලැබෙන්නේ විස්ථාපනය. ඉතින් මෙන්න මේ ධන කොටසේ විස්ථාපනය වැඩිම වෙන්නේ ආයේ v නැවත වතාවට බිඳුව කරා එද්දී. අපි දැන් මේ ප්‍රවේගයේ ඍණ කාල සීමාව සලකමු. ඒ කියන්නේ ආයේ ප්‍රවේගයේ බිඳුව දක්වා ඍණ ප්‍රදේශය ඔස්සේ ගමන් කරන විට ප්‍රවේගයේ ඍණ වූ සැනින් විස්ථාපනය අඩු වීමට පටන් ගන්නවා. මේක නිකන් හරියට මිනිහෙක් යම් ස්ථානයක සිට ඉදිරියට ගිහලා ආපසු හැරී පසුපසට ගමන් කරනවා වගේ දෙයක්. නමුත් මෙහිදී වැදගත් වන ලක්ෂණය වන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ධන පැත්තේ ඇති වර්ගඵලය. කියන්නේ ඉදිරියට විස්ථාපනය උදුර කියලා අපි ගමු. ඍණ පැත්තේ ඇති වර්ගඵලයට වඩා බැලූ බැලමට වැඩි. ඒ අර්ථය වෙන්නේ වස්තුව ඉදිරියට ගිය ප්‍රමාණය ආපසු පැමිණි දුර ප්‍රමාණයට වඩා වැඩි. එබැවින් අවසාන විස්ථාපනයේ බිඳුවට වඩා වැඩි ධනාංකයක් ගන්න ඕන. ඉතින් මේ ගැටලුවේ ස්වභාවය ගත්තොත් මෙතෙන්දී කොයිම වෙලාවකවත් අංශුව නැවත ආරම්භක ස්ථානයට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මේ තියෙන උත්තර වලින් 1 3 සහ 4 කියන උත්තර අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මේ 2 සහ 5 කියන උත්තර වලින් විසලකුවොත් 5ේදී ඉදිරියට ගමන් කරා. ඒ කියන්නේ ධන විස්ථාපනය 2කට වඩා වැඩි. එහෙම තමයි අපිට VT ප්‍රස්ථාරයෙන් ලැබෙන තොරතුරු වලිනුත් ලැබෙන්නේ. ඒ නිසා මේකේ උත්තරය වෙන්නේ උත්තරාංක 10. මේ තමයි 2014 47 වෙනි ප්‍රශ්නය. ටිකක් දීර්ඝ ප්‍රශ්නයක්. F note සංඛ්‍යාතයක් සහිත හඬක් එහි සෛරමයෙන් නිකුත් කරන ගිලන් රථයක් V note නියත ප්‍රවේගයකින් ඍජු මාර්ගයක් ඔස්සේ ගමන් කරයි. නිශ්චලතාවයෙන් ගමන් අරඹන මෝටර රථයක් ගිලන් රථයේ පසුපසින් එම දිශාවටම ගමන් කරන අතර මෝටර රථයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය රූපයේ පෙන්වා ඇත. මෝටර රථයේ T note කාලයකදී ගිලන් රථයේ ප්‍රවේගය වන V note ළඟා වේ. මෝටර රථය තුල සිටින මගේකට ඇසෙන සෛරමේ හඬ සංඛ්‍යාතය කාලය T සමග විචලන වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වෙනවා. මේ ගැටලුවේ ස්වභාවය ගත්තොත් ප්‍රබලය තමයි ගිලන් රථය. ඒ V note ප්‍රවේගයකින් ඒකාකාරව ඉදිරියට ගමන් කරනවා. ඉතින් මේ නිරීක්ෂකයා වෙන්නේ මෝටර රථය තුල ඉන්න මිනිසා. ඉතින් ඒ ගිලන් රථය පසුපසින් එම දිශාවටම ගමන් කරනවා කියලා අපිට ගානෙදි දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඩොප්ලර් ආචරණ මූලධර්ම තමයි භාවිතා කරන්න තියෙන්නේ. ප්‍රබලය සහ නිරීක්ෂකයා එකම දිශාවකට චලනය වන විට මෙන්න මේ සූත්‍රය තමයි අපි යොදා ගන්න. ඉතින් මේකේ Vs සමානයි V note ඒක නියතයක්. ආරම්භක මොහොතේ T සමානයි 0 වෙන මොහොතේ අපි ගමු. මෝටර රථයේ නිශ්චලතාවයේ සිට ගමන් අරඹනවා. ඒතර V note සමානයි 0යි. එවිට ඇසෙන සංඛ්‍යාතය මේ මගින් ලබා ගන්න පුළුවන්. මෙහි ලවයේ V හරය V ධන V note වඩා කුඩා බැවින් ඇසෙන සංඛ්‍යාතයේ සැබෑ සංඛ්‍යාතයට වඩා අඩු අගයකින් තමයි මේකෙදී ආරම්භ වෙන්නේ. ප්‍රවේගය වැඩි වෙන විට, ඒ කියන්නේ V note අගය වැඩි වෙන විට සූත්‍රයට අනුව ලවයේ ඇති V note අගය වැඩි වෙන විට මුළු සංඛ්‍යාතයේ F අගයද වැඩි. එනම් මෝටර රථයේ වේගයෙන් ගිලන් රථයේ පසුපස හඹා යන විට ඇසෙන ශබ්දයේ තාරතාවය වැඩි. අවසන් මොහොතේදී කාලය T note වන විට මෝටර රථයේ ප්‍රවේගය ගිලන් රථයේ ප්‍රවේගයට සමාන වෙනවා. කියන්නේ V note සමානයි Vs සමානයි V note. එතකොට සැබෑ සංඛ්‍යාතය තමයි ඇහෙන්නේ. ඉතින් මේකේ පිළිතුර අපි තහවුරු කරගමු. මේ සංඛ්‍යාතයේ F note වඩා අඩු අගයකින් ආරම්භ වී ප්‍රවේගය වැඩි වෙන විට වැඩි වෙන ආකාරයටම වැඩි වෙමින් ගොස් අවසානයේ F note අගය ළඟයි. මේ අපගේ විශ්ලේෂණය. ඉතින් මේකෙදී අපිට නිවැරදි උත්තරය කියලා ලැබෙන්නේ උත්තරාංක 3.